හැම දිනාටම තිරුවන් සරණයි. අද අපි බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ නියමයට අනුව චීවරයක් සකස් වන්නේ කෙසේද කියන කාරණාවන් පිළිබඳව යම් අවබෝධයක් ඔබ වෙත ලබා දෙන්නයි. විනය පිටකයේ චීවරඛණ්ඩකයට අනුව සිවුරක සැකැස්ම එදා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනු ලබනවා. දිනක් ආනන්ද හාමුදුරුවොත් සමග බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේට හමුවන මගධ ශේස්ත්‍රය දැකලා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා, ආනන්ද, සිවුර සකස් විය යුත්තේ මෙන්න මේ මගධ ශේස්ත්‍රයට අනුවයි කියලා. ශේස්ත්‍රය කියලා කියන්නේ කුඹුරට. මගධ කෙත්‍යාය අපි කියනවා මේ මගධ කෙත්‍යායට අනුවයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සිවුරෙහි සැකැස්ම සිදුවිය යුතුයයි එදා දේශනා කළේ. ඒ අනුව සිවුර සකස් වන්නේ එදා මෙදා තුර මේ මගධ කෙත්‍යායට අනුවයි. සිවුරෙහි හැඩය පවතින්නේ එතක් වගේ. මේ සිවුරෙහි දකින්නට ලැබෙනවා නියරවල්, ඊළඟට කුඹුරට වතුර එන සොරවු, මේ ආදී වශයෙන් ගත්තාම සිවුර සකස් වෙලා තියෙන්නෙම මගධ කෙත්‍යායක් ඇටියටයි. එදා බුදුරජාණන් වහන්සේ දවස පාංශකූල වස්ත්‍ර එකතු කරගෙන කඩ කපා සිවුරක්සේ සකස් කොට මසා සාදාගත් සුදු රෙද්ද චීවරයෙහි පාට ලෙස සකස් කරගත්තේ පඬු පොවමි. පඬු පොවනවා කියලා කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ දවස පාංශකූල වස්ත්‍ර එකතු කරගෙන කඩ කපා මසාගත් සුදු රෙද්ද සහිත වූ චීවරය පඬු පෙවීම එකල සිද්ධ කළා. පඬු පොවනවා කියලා කියන්නේ සිවුරෙහි පාට අර ගැනීමයි. එකල භාවිත කළ බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි නුග පොතු, මාදම් පොතු, වරක පොතු, මහෝගනී පොතු, මේ ආදී පොතු වර්ග එකතු කරමින් ඇලියකට දමා පිරිසිදු වතුර සමග පඬු රත් කිරීම එකල සිද්ධ කළා. දින දෙකක් තුනක් මේ පඬු උණු කිරීම රත් කිරීම සිද්ධ කරමින් සකස් කරගත්තා වූ චීවරය අරගෙන පඬු පෙවීම සිද්ධ කරනවා. වර්තමානයේ වෙන විට වස්සාන සමයෙන් පසුව ආරම්භ වන්නේ චීවර මාසයයි. මේ චීවර මාසය තුළ ලංකා වාසී ලෝක වාසී බොදු බැතිමතුන් සිවුරක් සකස් කොට පඬු පෙවීම සිදු කරන අයුරු බොහොමයක් විහාරස්ථානවල අදට දැක ගන්නට පුළුවන් කාරණාවක්. අදද වර්තමානයේද මේ සිවුර සකස් කිරීම පිළිබඳව ඇතැම් බොහොමයක් විහාරස්ථානවල මේ කඨින චීවර මාසය තුළ සිවුර මසාගත් සිවුර පඬු ඔරුවක දමා පඬු පෙවීම සිදු කරමින් භික්ෂූන් වහන්සේලා පරිහරණය කිරීම සඳහා සුදුසු චීවරයක් බවට සකස් කර ගන්නා අයුරු දකින්නට පුළුවන් දුර්ලභ වූ කාරණාවක්. වර්තමානයේ වන විට කඨින චීවර මාසය තුළ බොහොමයක් විහාරස්ථානවල මේ චීවරයක් පඬු පෙවීම සිදු කරන ආකාරය දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා.
එසේ පඬු පොවමින් සකස් කරගන්නා වූ චීවරය වේලා භික්ෂූන් වහන්සේලා තම පරිහරණයට සුදුසු චීවරයක් බවට පත්කොට පරිහරණය කරන්නට දක්නට ලැබීම සන්තෝෂයට කාරණාවක්. ඉන් වැඩෙන ඉන්කමක්. විනය පිටකයේ සඳහන් වෙන චීවර කන්දකයට අනුව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ චීවරය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාට දේශනා කළ ඇති කාරණා බොහොමයක් අපිට දැක ගන්නට ලැබෙනවා. භික්ෂුන් වහන්සේ නම මෙසේ සකස් කර ගන්නා වූ චීවරය පරිස්සමින් පරිහරණය කොට චීවරය දුර්වර්ණ වූ විට නැත්නම් දුර්වල වූ විට බුදු පියාණන් වහන්සේ අනුදැනව දාරන්නේ නිකම්ම විසි කරලා දාන්නට නොව දුර්වල වූ සිවුර පාපිස්නයක් විදිහට පාවිච්චි කරන්නට සුදුසු බවයි. එසේ පාපිස්නයක් ලෙස පාවිච්චි කරන ලද සිවුරද නිකම්ම ඉවත නොදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. පටු මැටි සහිත බිත්තියක තබා මැටි ගැසීම සුදුසු බව. චීවරයක ආරම්භයක්, චීවරයක විකාශයක්, චීවරයක නිමාවක් අපිට දකින්නට ලැබෙන්නේ බුද්ධ නියමයට අනුව මේ ආකාරය. එනිසා මේ කටින චීවර මාසය තුල අපිට බොහොමයක් විහාරස්ථානවල සිවුර සකස් කරන අයුරු දැක බලා සතුටු වී ශ්‍රද්ධාව උපදවාගෙන ප්‍රඥාවද වර්ධනය කරගෙන මෙලොවත් සුවපත්ව පරලොවත් සුවපත්ව සසර ජීවිතයක් සැපවත්ව උතුම් චීවරයක් පූජා කිරීමේ අනුහසින් සසර දුක් කෙලවරට ලබන උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කර ගැනීමට සුදුසු වූ පින්කමක් බව සන්තෝෂයෙන් සතුටින් සිහිපත් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.